හායි යාළුවනේ. ඔන්න මම මුලින්ම කියනවා අපේ channel එක subscribe කරන්න කියලා. අපේ වීඩියෝ බලන්න ඔයාලා කැමති ඇති නේද? අද මම ආප්ප හදන්නේ. ඉතින් ගොඩ කාලෙකින් හදන්නේ. මුලින්ම පැය 3ක් විතර පෙඟෙන්න දාපු හාල් ටික අඹරලා ගත්තා. දැන් මම සීනි හැඳි 3ක් විතර දාලා බිත්තරේකුත් දාලා මිටි කිරි දාලා ආප්ප පිටියක අනනවා. මේක අනලා මම පැය 6ක් විතර පිපෙන්න තියෙනවා. පැය 6කට පස්සේ තමයි මම ආප්ප හදන්න ගන්නෙ. පැය 6කට පස්සෙත් ආප්ප හදන්න ගන්නකොට ආයෙත් පොල් කිරි ටිකක් දාලා හරි පදමට අරගෙන තමයි හදන්න පටන් ගන්නෙ. ඔන්න දැන් පැය 6කට පස්සේ පිටියක හොඳට පිපිලා. දැන් නම් ආප්ප හදන්න හොඳම වෙලාව. ලුණුත් දැම්මා. ආයෙත් සීනි ටිකක් දානවා. දැන් පොල් කිරි ටිකකුත් දාලා ආප්ප හදන්න පුළුවන් ගානට දියාරු කරලා ගන්නවා. ඉතින් මම මේ අවුරුද්දකින් විතර හදන්නේ. අපේ අම්මා හදලා දෙන ඒවා තමයි මම මෙච්චර කාලයක් කකා හිටියේ. ඉතින් මට හිතුණා හදලා බලන්න. ගොඩක් කාලයක් හැදුවේ නැති නිසා. අලුත්ම තාච්චියක් ගෙනල්ලා තමයි ඉතින් මම වැඩේ පටන් ගත්තේ. හැබැයි රැයක් එළි වෙනකන් තෙල් ගාලා තිව්වට පස්සේ ප්‍රශ්නයක් නෑ ආප්ප ගලවන්න පුළුවන්. දැන් නම් ලුණු මිරිස් එක හදාගන්න යන්නේ ආප්ප හදන්න කලින්. වෙනදා හදන ලුණු මිරිසම තමයි මම මීට කලින් වීඩියෝ එක දාලා තියෙනවානේ. ඔයාලා දැක්කින්න ඇති. තක්කාලි එහෙම මම ගන්නෙ පුච්චලා. ඉතින් එතකොට ගොඩක් රසයි. මේ ලුණු මිරිස ආප්ප කන්න නියමයි. බලන්න රස පාටද නිවාඩු දවසට එහෙම මේ වගේ කෑමක් හදන් කන්නකෝ ඔයාලත් නියමයි. උත්සාහ කරොත් හදන්න බැරි කමක් නෑ. ඔන්න දැන් මම ආප්ප හදන්න යන්නේ. අලුතින්ම ගත්ත මැටි භාජනයක තමයි මම ආප්ප පිටියක ඇනුවේ. ඔන්න දැන් ආප්ප හදනවා. හොඳයිද? ලස්සනට තියෙනවද? ගලවන්න ප්‍රශ්නකුත් නෑ. බලන්න අලුත් තාච්චි වුණාට. අද මම මුල් වරට බිත්තර ආප්ප හදනවා. කොහොමද? මට හිතුණා බිත්තර ආප්පත් හදලා බලන්න. මොකද බබාලා දෙන්න හරි ආසයි බිත්තර ආප්ප කන්න. අවුලක් නෑ. ඒකත් ෂේප් එකේ හරි ගියා. ගම්මිරිස් කුඩු ලුණු කුඩු දාලා තැම්බෙන්න ඇරලා ගන්නවා. ඔන්න දැන් ආප්ප හදලා ඉවරයි. මම දැන් තේ බොන්න යන්නේ. බලන්න යාළුවනේ රස පාටද? මාර රසයි.